රටක ආර්ථික වර්ධනයට මෙන්ම ආයෝජකයන්ගේ මූල්‍ය අනාගතය ශක්තිමත් කිරීමට ව්‍යාපාරික ලෝකයේ තුල හොඳම තෝතැන මට හිතෙන විදිහට කොළඹ කොටස් වෙළඳපොළ කියලා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. ඉතින් සෑම සඳුදා දිනකම රාත්‍රී 9:30ට බිස්නස් මැගසින් අපේ මේ වැඩසටහන නරඹන ඔයගලන් දන්නවා නව ආයෝජකයින්ට කොහොමද කොටස් වෙළඳපොළ තුල ආයෝජනයක් නිවැරදිව කරන්න කියලා පියවරෙන් පියවර අපි ඔබට දැනුම්වත් කරනවා. ඉතින් අද දිනේදීත් අපි සූදානම්ින් ඉන්නවා ඔබව ඒ පිළිබඳව තවත් දැනුම්වත් කිරීමට. ඉතින් මාත් එක්ක මේ අවස්ථාවේ සම්බන්ධ වෙලා ඉන්නවා මේ කාර්යය කිරීමට ශ්‍රී ලංකා සොරකම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ආවේක්ෂණ අංශයේ කළමනාකරු ප්‍රියන්ත හේරත් මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. දැන් හේරත් මහත්මයා අපි පසුගිය සති තුල කතා කරනවා කොටස් වෙළඳපොළ තුල ආයෝජන උපකරණ මිලදී ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියලා. ඒතර මේ සති අපි කතා කරන්න ඕනේ වෙළඳපොළ හදිසියවත් මිල පහළ යාමකට ලක් වුණොත් මේ ආයෝජකයන්ට මේ ප්‍රතිලාභ ලබන්න පුළුවන්ද? ඔබ ඇත්තටම ඇහුවේ තාමත්ම කාලීන වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම මේ කාලය වෙනකොට කොටස් වෙළඳපොලේ වෙළඳ මිල ගණන් ඉහළ පහළට යනවා. ඇත්තටම ඒ නමුත් මට ලබා දෙන්න පුළුවන් කෙටිම පිළිතුර තමයි මේ සඳහා කොටස් වෙළඳපොළ මිල ගණන් පහළ යන අවස්ථාවකදී ඇත්තටම අපිට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. නමුත් ඒ සඳහා ආයෝජකයන් විසින් කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කොටස් මෙරදී ගැනීම හෝ විකිණීම සඳහා සුදුසු අවස්ථාවේදී තීරණය ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ අවදානම් කළමනාකරණයක් තියෙන්න ඕනේ. එහෙම කෙනෙකුට පුළුවන් ඇත්තටම මේ කොටස් වෙළඳපොළ මිල ගණන් පහළ යන අවස්ථාවේදී ප්‍රතිලාභ ලබා ගන්න. හේරත් මහත්මයා දැන් ඔබ සඳහන් කරනවා කාලීන වශයෙන් මේ ඉතාමත් වැදගත් දෙයක් කියලා. ඉතින් කාලීන වශයෙන් මේ ඉතාමත් වැදගත් වෙන්නේ කොහොමද? ඔව් ඇත්තටම මේ දවස්වල මැද පෙරදිග යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධයත් එක්ක හැම කොටස් වෙළඳපොළකම මිල ගණන් වලට ඍජුව බලපානවා. යම් අවස්ථාවකදී ධනාත්මකවත් යවත් අවස්ථාවකදී ඍණාත්මකවත් බලපානවා. ආයෝජකයේ හැටියට අපි ඇත්තටම මේ ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕන. මොකද නැත්තම් සමහරට ආයෝජකයන්ට පාඩු ලබන්න සිද්ධ වෙනවා. අපේ මේ වැඩසටහන නරඹන කෙනෙක්ට හිතන්න පුළුවන් කොටස් වෙළඳපොළ පහළ යාමක් සිදු හොත් කොහොමද ප්‍රතිලාභ ලබන්නේ කියලා. කොහොමද අපිට උදාහරණයක් දැනගන්න පුළුවන්ද? අපි හිතමු ආයෝජකයෙකුගේ අපේක්ෂිත ආයෝජන මුදල රුපියල් ලක්ෂය කියලා. එතකොට මේ ලක්ෂයෙන් අපි මිලදී ගන්නවා කොටස් කාර්ය සාධනයක් සහිත කොටස් කීපයක් ලිස්ටඩ් කම්පැනිස් අපි සමාගම් කීපයක කොටස් මිලදී ගන්න උත්සාහ කරනවා. එතනදී අපි බලනවා ඒ සමාගමේ කාර්ය සාධනය හොඳයිද? ඊට අමතරව අපි බලමු මේ කාලයේ පවතින මැද පෙරදිග යුදමේ වාතාවරණය ඔස්සේ සමහරට මේ කොටස් වල මිල ගණන් අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒතකොට ඒ අවස්ථාවක් අපි බලන් ඉන්න ඕන. එහෙම බලන් ඉඳලා අපිට පුළුවන් තවදුරටත් මේක